ඉතින් අපිට ගාව දැන් 7:00 වගේ. අද මගේ ෆස්ට් බ්ලොග් එක මම ගොඩක් කලින් කරන්න හිටියා. මට අමතක වුණා වැඩ තිබ්බා. අද ඉඳන් මගේ බ්ලොග්ස් පටන් ගන්නවා. අපේ ඉස්කෝලේ පටන් ගන්නේ 9ට. මට ගෙදර ඉඳන් විනාඩි 5ක් වගේ තමයි දුර තියෙන්නේ. මම පයින් යන්නේ. මම යුනිෆෝම් එක අඳගෙන තාම වෙලා වැඩි. කමන්නේ මට වැඩ ටිකක් තියෙනවා කරන්න. ඒක නිසා අපි දැන් ලෑස්ති වෙමු. ලෑස්ති වෙලා ඉතින් අද දිගටම බලන් ඉන්න. මේ මම උගලන්ට පෙන්නන්නේ නිව්සීලන්ත වල හයි ස්කූල් එකක්. දැන් හයි ස්කූල් එක වෙන දේවල් සබ්ජෙක්ට් ඒතරේ ඔක්කොම පෙන්නනවා. වෙන vlog එකකින් නිව්සීලන්ත ස්කූල්ස් ගැන වෙනම කියන්න ලෑස්ති වෙලා ඉන්නවා. අපි බලමු කොහොමද අද ඉස්කෝලේ වෙන්නේ මොනවද වෙන්නේ කියලා. අද මම ඇන්දේ ට්‍රවුස් එක. අපිට තියෙනවා ට්‍රවුස් එකක් තියෙනවා ස්කර්ට් එකක් තියෙනවා. ඔයගොල්ලන් පුළුවන් නම් ස්කර්ට් එක අඳින්න පුළුවන් නැත්නම් ට්‍රවුස් එක අඳින්න පුළුවන්. මම ඇන්දේද ට්‍රවුස් එක. මම ට්‍රවුස් එකට මාරම ආසයි. ඉස්කෝලේ මම සිම්පල් මේකප් එකක් දානවා. මේකප් එකක් දාගත්තා. මේක මේකප් දාන්න පුළුවන්. මේකප් එක මේ නෝමල්. ඉතින් මම දැන් මේ සිම්පල් එකක් පේන්නෙත් නෑ මේකප් දාලා. හරි. දැන් තියෙන්නේ මට බෑග් එක පැක් කරලා කැම ටික හැදුවා. යන්න තමයි තියෙන්නේ. ඉතින් ඩියුරින් ක්ලාස් ටයිම් අපිට ෆෝන් යූස් කරන්න බෑ. ඩියුරින් ක්ලාස් පීරියඩ් අපිට ෆෝන් යූස් කරන්න බෑ. ඒක මෙහි තියෙන අලුත් රූල් එක. ගෙන් ෆෝන් එස්කෝට් ගේන්න බෑ. ඒකට අපිට යූස් කරන්න දෙනවා. ඒ වුණාට ඩියුරින් ක්ලාස් ටයිම් බෑ. ඒක නිසා මම පුළුවන් හැම වෙලාවෙම වීඩියෝ එකක් ගන්න try එකක් දෙන්න. නැත්තම් පීරියඩ් එක ඉවරලා තමයි ඕන වීඩියෝ එකක් ගන්න වෙන්නේ. මොකද මේ ක්ලාස් වලදී ෆෝන් එක යූස් කරන්න බැරි නිසා. ඉතින් මෙහි පොඩ්ඩක් rules and regulation ටික වැඩි. අපිට piercing කරන්න පුළුවන් වුණා. අපිට මූණේ ගොඩක් piercing තියෙනවා. අපිට දාගෙන යන්න බෑ. ඒකට special permission ඕනේ. I think අපිට ඉතින් මොකද piercing දාගෙන යන්නේ නැහැ ඉස්කෝලේ. ear piercing විතරයි. මේ sunscreen මේ හොව චර හොඳ නෑ. හොඳ නෑ කියනවා. ඒ නිසා ගොඩක් sunscreen දාගෙන යන්න ඕනේ. හරි දැන් තියෙන්නේ කෑම එක පැක් කරන්න. කෑම එකත් ප්ලාස්ටික් කරගෙන අපිට යන්න තමයි තියෙන්නේ. අපි යමු. A quick outfit check. ඉතින් අද ටිකක් සීතල දවසක්. අද වල මීදුමක් තියෙනවා. දැන් ටිකක් සීතලයි ඉතින්. බලමු. Susunman Shupasa Supimvant Asha Rekamadnal Kavasa Hengunran Chuvila Re. Hari අද ටිකක් සීතලයි. මම කලින් දැකේ නැති මීදුම. ටිකක් සීතලයි. ඒ නිසා මම ජැකට් එක දැම්ම. මේ ජැකට් එක මම සමහරවිට දාගෙන යන්නේ නැහැ. මේ දවස්වල කොහොමද ඕටම් වුණාට ටිකක් තියෙනවා වින්ටර් වගේ. මම ඉන්නේ දැන් ඉස්කෝලේ ළඟ. මම බලමු මොනවද මේ වෙන්නේ කියලා. මට ලැජ්ජයිත් වගේ. මේ කට්ටිය බලනයි කියලා. හරි. මම ඉන්නේ ඉස්කෝලේ ළඟ. අපි ස්කූල් බස් එකක් ඇවිල්ලා. හරි අපි දැන් යමු. ඉතින් ඔය තියෙන අපි මේන් එන්ට්‍රන්ස් එකේ කාර් පාක් එකේ ස්ටුඩන්ට් කාර් පාක් එකේ තියෙන පිටිපස්ස. ඉතින් දිගටම රැඳී ඉන්න මොනවද වෙන්නේ කියලා බලන්න. ඉතින් ඔය තියෙන්නේ අපේ ප්‍රයිමරි ස්කූල් එක. ඉතින් ප්‍රයිමරි එකක් තියෙන අපේ ස්කෝලේ එකම. ඉතින් දැන් මම මේ යන්නේ අපේ ෆෝම් ක්ලාස් එකට. ෆෝම් ක්ලාස් එකේ අපි හැමදාම උදේට අනිවාර්යෙන් යන්න ඕන ක්ලාස් එක. මොකද අපි සබ්ජෙක්ට් වලට වෙනම ක්ලාස් එකකට යනවානේ. හැබැයි ඒ ඔක්කොටම යන්න කලින් අපි රෙජිස්ටර් මාක් කරන්නේ. මොනද රෝල් එක මාක් කරන්නේ මෙන්න මේකේ. ඉතින් මොන ළමයා වුණත් මේ වගේ පන්තිය දීලා තියෙනවා. අපි මේ ෆෝම් ක්ලාස් එකට ගිහිල්ලා
ටීචර් අපි කියන්න අපි ආව කියලා. ඉතින් රෙජිස්ටර් එක මාක් කරලා ප්‍රසන්ට් ඇබ්සන්ට් කියන්න ඕනේ. ඊට පස්සේ කියලා අපි ඉතින් ක්ලාසස් වලට යනවා. හලෝ ඉතින් දැන් අපිට තියෙන මෝර්නින් ටී මේ ඉන්ටර්වල් දෙකක් දෙනවා මෝර්නින් ටී and ලන්ච්. ඉතින් දැන් ඉන්නේ මෝර්නින් ටී එකේ සබ්ජෙක්ට් දෙකක් ඉවරයි. ඒ කියන්නේ මට ඒ සබ්ජෙක්ට් දෙකම වීඩියෝ ගන්න බැරි වුණා. actually sorry මොකද අපි එක්සෑම් තියෙනවා අපිට මේ දවස්වල. ඉතින් එක්සෑම් හෝල් එකේ ඉද්දි අපිට ෆෝන්ස් තියා බෑග් එකවත් ගෙනියන්න බෑ. ඉතින් ඒක නිසා මට වීඩියෝ ගන්න බැරි වුණා. දැන් තියෙන මෝර්නින් ටී අපි බලමු මොකද වෙන්නේ කියලා. හරිද අපි හැමදාම පොඩ්ඩක් කාලා ඊට පස්සේ ඉස්කෝලේ වටේම ඇවිදින්න යනවා. ඉතින් අපි ආසයි ඉස්කෝලේ වටේම ඇවිදින්න. ඉතින් අපිට දැන් යනවා. This is so disgusting. Man, soy sauce හැරුණා මගේ අතින්. It looks like blood, no? ඉන්නේ ඩාන්සින් මම ඩාන්ස් ස්ටුඩියෝ එකේ දැන් පෙන්නන්න මේ දැන් චේන්ජ් රූම් එක. මම දැන් චේන්ජ් රූම් එකේ මට පොඩ්ඩක් ලැජ්ජයි මේ කට්ටියට පේන වීඩියෝ කරන්න. So let's go to the dance studio. බලමු මොකද වෙන්නේ කියලා. මම දැන් අපිට ඩාන්සින් මුකුත් නෑ. අපි එක්ස්ට්‍රා කරලා ඉවරයි ඒකේ. දැන් තියෙන අද නිකන් ඉන්න. ඉතින් ඔය තියෙන උඩින් ඉඳන් අපේ ඉස්කෝලේ පේන හැටි. දැන් අපි ඩාන්සින් පීරියඩ් එකේ අපිට මුකුත් වැඩක් තිබෙන්නේ නැහැ. ඒ නිසා අපි දෙන්න උතන්ට වෙලා හිටියා. හරි ඊට පස්සේ මම ආවා අපේ ඉංග්‍රීසි ක්ලාස් එකට. ඊට පස්සේ මට ඉංග්‍රීසි වල ඇත්තටම වැඩක් තිබ්බේ නැහැ අපිට ගන්නද ෆ්‍රයිඩේ නිසා ඇත්තට අපිට වැඩ කරන්න නැහැ. ඒක නිසා අපි එළියට ගියා. නිතුයාවි බැඳීලා සදා ඉනකානේ රැයි පවා සඳසියා වතෙහි මවා පිනිසිතේ තැනේවි කතා. It's like blood, right? Yes, But it's not blood. it's nice. It's soy sauce. It looks like you like stabbed someone. It's kind of Yeah. Ew. Yuck. Okay, so guys, welcome back to my YouTube channel. And this is Emily Cook. Not Cook, right? You just Emily Cook. Lunchtime. Hey guys, we are at lunch. We lunch එකට washroom එකට ආවා. canteen එකට ගියා. So guys, canteen canteen එක video කරන්නේ. දැන් යන් කන්න. එතකොට මගේ ඉස්සරහා එන සෙට් එකක් හිටියා අපේ යාළුවෝ සෙට් එක. ඉතින් ඒගොල්ලෝ ආවේ නෑ. ඒවා ලැජ්ජයි ඉතින් එන්න. ඉතින් ඒ නිසා මමත් ඉතින් බලෙන් ගත්තේ නැහැ. පවුනේ. ඊට පස්සේ මම යනවා දැන් ඊළඟ ක්ලාස් එකට. ඒක තමයි ලාස්ට් ක්ලාස් එක. මොකද පීරියඩ් 5යි අපිට දවසකට තියෙන්නේ. ඉතින් අපි ටක් ගාලා යන් අපි අනිත් ක්ලාස් එකට. අන්තිම වෙනකම් වීඩියෝ එකත් එක්ක ඉන්න. So you're risking your phone if the teacher sees us. Yeah, I know. Okay, I could go in for it so they don't have to. Okay, we are going to next period. See you guys. මම ඉවරලා තමයි ඊළඟ vlog එක ගේන්නේ. නෑ ඊළඟ part එක ගේන්නේ. මොකද period එකට වීඩියෝ ගන්න බෑ. Okay. වීඩියෝ ගන්න බෑ කිව්වට චූටි ක්ලිප්ස් ගත්තා. උතන මේ පීරියඩ් එක ඉවරලා අපි එළියට යන්න හදත් තමයි මම ওই පොඩියට ක්ලිප් එක හොරෙන් ගත්තේ. දැන් හොරෙන් නෙමෙයි ටීචර් දැක්කා. ඉතින් දැන් වෙලාව දවල් 3යි. දැන් අපේ ඉස්කෝලේ ඉවරයි. 9 ඉඳන් 3 වෙනකන් ඉස්කෝලේ තියෙන්නේ.
ඉතින් දැන් තියෙන්නේ ගෙදර යන්න තමයි. ඉතින් දඩි පිටි ගල ඔක්කොම ළමයි ගෙදර යන දැන් අපිත් යන්. ඉතින් වීඩියෝ අන්තිමටත් ඇවිල්ලා තියෙන. ඉතින් මම ඉස්සරහා නිව්සීලන්ත වල ස්ටඩීස් වෙන්නේ කොහොමද, ෆැෂන් මොනවද, shopping mall ඔක්කොම දාන්නේ. subscribe කරලා තියාගන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් එන්න. ඉස්සරහට මම නිව්සීලන්ත වල ඔක්කොම vlogs කියනවා. ඒක නිසා subscribe කරලා තියාගන්න. ඉතින් ඔය විදිහට තමයි ස්කූල් vlog එක වෙන්නේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් thank you for watching මගේ first video එක බලුවට. ගොඩක් thank you. අපි එහෙනම් ඉස්සරහින් හම්බෙමු. bye bye.